එච්චර කාලයක් මොනෑම් අන්දමකින් හෝ ගොඩනගාගත්තු අතපසුවීම් වෙන්න ඇති විවිධ දේවල් වෙන්න ඇති. අපේම දරුවෙක් මේ විදිය තත්ත්වයකට මුහුණ පානවා කියලා කියන්නේ තමන්ගේ මව දැනුම්පත්ව ඒක හිතාගන්න බැරි තරම් ඛේදවාචකයක්. ඒ කියන්නේ JVP ආණ්ඩුවක් තිබුණු නිසාමද එළියට ආවේ. එහෙම නැත්නම් අපි හිතමු වෙනත් ආණ්ඩුවක් තිබුණා නම් මෙන්න මේක බිඳින්නට මේක බිඳලා දාන්නට දැන් පවතින JVP ආණ්ඩුවට උවමනාවක් තියෙනවාද? චෝදනාව පුද්ගලයාට ගියාට හානිය සිද්ධ වෙන්නේ සමස්තයක් විදියට ඒ ආගමික සංස්ථාවටම. මං කිව්වා වගේ වෙනත් ආණ්ඩුවක් JVP නොවන ආණ්ඩුවක් තිබුණා නම් මේ සිද්ධිය විමර්ශනය කෙරෙන්නේ නැහැයි කියලා ඒගොල්ලෝ මේ ආගමික සංස්කෘතික වටපිටාව ඒගොල්ලන්ගේ දේශපාලනික උවමනාවන් සඳහා පාවිච්චි කරනවා. කොතනදීද? ඒක ප්‍රශ්න කෙරෙන්නේ අර මං කිව්ව කාරණේ. ඒගොල්ලෝ තමන්ට අදාළ අයගේ ප්‍රශ්නවලදී එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නායක හාමුදුරුවන්ගේ අවාසනාවන්ත කතාව සහ දැරියගේ ඛේදවාචකය. ඉතින් නායක හාමුදුරුවන්ගේ අවාසනාවන්ත කතාව කියලා අපි කියන්නේ එච්චර කාලයක් මොනෑම් අන්දමකින් හෝ ගොඩනගාගත්තු අතපසුවීම් වෙන්න ඇති විවිධ දේවල් වෙන්න ඇති. නමුත් ගොඩනගාගත්තු ඒ නම ඒ කියන්නේ එවැනි තැනක නායක චරිතයක් විදිහට ගොඩනගාගත්තු තැන මේ චෝදනාව නිසා තාම චෝදනාවක් විතරයි. මේ චෝදනාව නිසා ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම වගේ විනාශ වෙලා යනවනේ. ඒක අවාසනාවන්ත තත්ත්වයක්. ඒ වගේම තමයි මේ සිද්ධියට ඒ කියන්නේ ගොදුරු වුණායයි කියන දැරිය ඒක ඛේදවාචකයක්. අපේ රටේ අපේම දරුවෙක් මේ විදිය තත්ත්වයකට මුහුණ පානවා කියලා කියන්නේ තමන්ගේ මව දැනුම්පත්ව ඒක හිතාගන්න බැරි තරම් ඛේදවාචකයක්. අපි අපේ දරුවෙක් ගැන හිතුවොත් එයාට මෙහෙම දෙයක් වෙනවා කියන එක අපිට හිතාගන්නවත් බෑනේ. ඉතින් ඒක නිසා මම හිතන විදිහට මේක අවාසනාවන්ත තත්ත්වයක්. ඒ කියන්නේ වයස අවුරුදු 70ක 72ක ඒ වෙලාවේ 70ක් කියලා කියනවා. ඒ හාමුදුරුවන්ට මේ ගැන අවබෝධයක් නොතිබුණේ කොහොමද? තරුණ කාලේ වගේ දෙයක් කෙනෙක් අතින් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් වියපත් වෙනකොට හැම කෙනෙකුටම මේ දේවල් ගැන ඒ කියන්නේ ගැඹුරින් දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මම හිතනවා මේක අවාසනාවන්ත තත්ත්වයක්. මම ඊට පස්සේ කතා කරන්නේ මේකේ තියෙන සමාජ දේශපාලනික කතාව. අද දවසේ කතාවට මම මේක තෝරාගත්තේ ඇත්තටම ඔබට ඉක්මනින් කියන්නම් ලොකු වෙලාවක් ගන්න නැතුව. මොකද මම මේක ගැන මගේ පොඩ්කාස්ට් එකේ කියන්නේ ලහිරුත් එක්ක කරන වැඩසටහනේ ඒ කියන්නේ අද විශේෂ දේශපාලන කතාව පොලිටොක්ස් විත් සේපාල් කියන වැඩසටහනේ මීට වැඩිය විස්තර සහිතව මේක කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේකෙදි මම කියන්නේ ඔබ හිතන්න දැන් JVP ආණ්ඩුවක් තියෙන්නේ. JVP ආණ්ඩුව වෙනුවෙන් කතා කරන YouTube හසුරුවන අයගෙන් සමහරු මම දැක්කා මේ නායක හාමුදුරන්ට ඉතාමත් කැත විදියට අපහාස කරනවා. තවමත් සැකකරුවෙක් පමණයි. අපි හිතමු අපිට හිතන්න ඕන තරම් සාධක තියෙනවා ඔව් මේක මෙයාගෙන් වෙන්නේ නැති කියලා. නමුත් අපි ආචාර ධර්මයට ගරු කරන්න එපා. එකක්. අනිත් එක තමයි මේ පුද්ගලයා ආගමික සංස්ථාවේ ප්‍රධාන චරිතයක්. ඒක නිසා කෙනෙකුට ඕනනම් විතරයි ඒ කියන්නේ මේ ආගමික සංස්ථාවට ගහලා බට්ටලා කුඩු කරලා දාන්න ඕන කියලා හිතන කෙනෙක් විතරයි එහෙම කරන්නේ. ඒ අදහස JVP එකට උදව් කරන අයට තියෙන්නේ කොහොමද කියන එක මම කියන්නම් මුලින්ම. ඒකට හේතුව තමයි JVP ප්‍රොපගැන්ඩාව නිර්මාණය වෙනකොට ඒක ඇතුළේ මේ ආගමික විරෝධය විශේෂයෙන් සිංහල බෞද්ධ විරෝධය තියෙනවා. ඒක ගොඩනගන්නේ නැතුව JVP ගොඩනගන්න බෑ. අපි JVPට උදව් කරන කාලෙත් අපිටත් තිබුණේ එහෙම අදහසක්. මොකද මේ දෙක එකිනෙකට විරුද්ධයි. එතකොට අරකට ගහන්න නැතුව මේක උස්සන්න බෑ. එහෙම තමයි.
දැන් අද මේ දේ සිද්ධ වෙන අය දිහත් මම බලන්නේ එහෙමයි. ඒගොල්ලෝ සාමාන්‍ය තත්ත්වයේ හිටියා නම් සමහර විට මෙහෙම නොවෙන්න තිබුණ අය අතින්. ඉතින් ඒ වගේම මේකේ අනිත් පැත්ත විලෝමය තමයි දැන් අපි හිතමු අනිකුත් දේශපාලන පක්ෂ විශේෂයෙන් රාජපක්ෂලා සම්බන්ධ දේශපාලන පක්ෂ හැමතිස්සෙම මේ සිංහල බෞද්ධ සහ සියලු ආගම් සහිත ඒ කල්චරල් ඒ කියන්නේ සංස්කෘතික වටපිටාව ඒගොල්ලෝ පෝෂණය කරමින් ඒක නගා හිටවමින් තමයි ඒගොල්ලන්ගේ අනන්‍යතාවය වැඩි කරගන්නේ. ඒකට ගහලා නෙමෙයි. නමුත් JVP එක ඒගොල්ලන්ගේ අනන්‍යතාවය වැඩි දියුණු කරගන්නේ මේකත් එක්ක හැප්පිලා. ඉතින් ඔය වෙනස තියෙනවා. ඔය වෙනස තියෙන හින්දා JVP ආණ්ඩුවක් තියෙනකොට මේ සිද්ධ වෙච්ච කාරණය මේක එළියට ආපු එක ගැන ඔබට හිතන්න පුළුවන්. ඒක ඒ කියන්නේ JVP ආණ්ඩුවක් තිබුණු නිසාමද එළියට ආවේ. එහෙම නැත්නම් අපි හිතමු අපිට මේවා වාද කරන්න පුළුවන් හිතෙන්. ඒ කියන්නේ අපි හිතමු වෙනත් ආණ්ඩුවක් තිබුණා නම් JVP හැර මේ සිද්ධිය සම්බන්ධ කාරණාව මේ විදිහට එළියට ඇවිල්ලා මේ විදිහට මේක ඒ කියන්නේ සැමට එක නීතිය කියන එක යටතේ ක්‍රියාත්මක වෙයිද විමර්ශනවලදී මම කියන්නේ. එතකොට එහෙම JVP ආණ්ඩුව යටතේ සැමට එක නීතිය ක්‍රියාත්මක වෙනවා නම් ඒ නිසයි මේකට මෙහෙම වුණේ මේ සිද්ධියත් මෙහෙම එළියට ආවේ කියලා කවුරු හරි තර්ක කරනවා නම් අපිට අහන්න තියෙන්නේ එහෙමනම් JVP NPP කාරයින්ට විරුද්ධව කරලා තියෙන පැමිණිලි රාශියක් තියෙනවා මේ අවුරුදු කමාරට එකක්වත් විමර්ශනය නොකර වසා දමා ඇත්තේ ඇයි? ඉතින් ඒක නිසා එක කියන්න දෙයක් නැහැ. ඔබට මතක් වෙයි කිසිම පැමිණිල්ලක් කරපු මේ ආණ්ඩුවට සම්බන්ධ අයට විරුද්ධව කරපු කිසිම පැමිණිල්ලක් විභාග වෙලාවත් නැහැ. විමර්ශනය වෙලාවත් නැහැ. ඉතින් ඒක නිසා සමට එක නීතිය කියන එක එතෙන්දී අවලංගුයි. ඒ කියන්නේ එහෙමනම් අපිට මෙහෙමත් හිතන්න පුළුවන්. සමට එක නීතිය කියලා කිව්වට ආගම් වලටත් විරුද්ධව ඒ නීතිය ක්‍රියාත්මක කළාට JVP ආගමට විරුද්ධව ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ කියන්නේ JVP කියන දේශපාලන සන්නාමය දැනට ලංකාවේ පවතින සියලු ආගම් සහ ආගම් නායක කාරකාදීන්ටත් වඩා ඉහළින් තියෙන්නේ. එහෙම හිතමු. එහෙම තමයි හිතන්න වෙන්නේ. ඒ වගේම හිතන්නට පුළුවන් JVP එක හදන්නේ මේ ලංකාවේ තියෙන ආගමික හෙජමොනිය. හෙජමොනිය කියන්නේ බලය සංකේන්ද්‍රණය වෙලා කියන්නේ එක්තරා ඒකාධිකාරයක් නිර්මාණය වේ. පොලිටිකල් හෙජමොනිය දේශපාලන ඒකාධිකාරය වගේ නිර්මාණය වෙලා තියෙනවා විශේෂයෙන් සිංහල බෞද්ධ සංස්කෘතික අනන්‍යතාවයේ යටතේ. දැන් මෙන්න මේක බිඳින්නට මේක බිඳලා දාන්නට දැන් පවතින JVP ආණ්ඩුවට උවමනාවක් තියෙනවාද? ඒකත් මේකම ප්‍රශ්න කරනවා. හැබැයි ඉතින් මේ වගේ දේවල් මේ විදිහට ප්‍රසිද්ධිය විමර්ශනය වීමෙන් හොඳකුයි නරකකුයි දෙකක් වෙනවා. හොඳ සහ නරක දෙපැත්තෙන්ම මේක සිද්ධ වෙනවා. නරක කාරණය තමයි ලංකාවේ බහුතරයක් වන සිංහල බෞද්ධ ජනතාවගේ ඒ කියන්නේ තමන්ගේ ආගමික සංස්ථාව ගැන තියෙන ගෞරවය බිඳ වැටෙනවා. ඒතර කාට හරි කියන්න පුළුවන් ඒ පුද්ගලයාට තමයි ඒකේ චෝදනාව යන්න ඕනේ කියලා. පුද්ගලයාට තමයි චෝදනාව යන්නේ මුලින්ම. හැබැයි චෝදනාව පුද්ගලයාට ගියාට හානිය සිද්ධ වෙන්නේ සමස්තයක් විදියට ඒ ආගමික සංස්ථාවටම. ඒක අනිත් පැත්ත. හොඳ දේ මොකද්ද? ඔව්. හැමෝටම නීතිය එකයි. ඒක හොඳ දේ. කාටවත් මේකෙන් ගැලවිලා යන්න බෑ. මෙච්චර කල් ගැලවිලා හිටියා නම් එහෙම ගැලවිලා යන්න බෑ. එතෙන්දී ආපහු අර මං කියපු කාරණේ ඔබට මතක් කරන්න ඕනේ. සමට එක නීතිය එක විදියට තියෙනවා නම් ඇයි JVP NPP සම්බන්ධ අයට ඒක ක්‍රියාත්මක නොවෙන්නේ? කරලා තියෙන පැමිණිලි එකක්වත් විමර්ශනය නොකරන්නේ ඇයි? මං කිව්වා වගේ වෙනත් ආණ්ඩුවක් JVP නොවන ආණ්ඩුවක් තිබුණා නම් මේ සිද්ධිය විමර්ශනය කෙරෙන්නේ නැහැයි කියලා අපිට හිතෙනවා.
මේ විදිහට විමර්ශනය කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ප්‍රසිද්ධියේ විමර්ශනය කරන්නේ නැහැ කියලා අපිට හිතෙනවා. ඒ වගේම ඒක ඒ අය එහෙම නොකරන්නේ හේතුව ඒගොල්ලෝ තමගේ දේශපාලන ප්‍රොපගැන්ඩාව විදිහට පාවිච්චි කරන්නේ ආගමික සංස්කෘතික වටපිටාව නිසා. හැබැයි JVP එකට ඒක අදාළ නොවෙන්නේ ඒගොල්ලෝ තමන්ගේ JVP දේශපාලන ප්‍රොපගැන්ඩාව විදිහට පාවිච්චි කරන්නේ මොකද්ද? අර ආගමික සංස්කෘතික ඒ සංස්ථාවන් ප්‍රශ්න කිරීම. ඒ අයට ඇඟිලි දික් කිරීම සහ ඒගොල්ලන්ට ප්‍රශ්නවලට මුහුණ දෙන්නට අවස්ථා සලසා දීම. ඉතින් මේක ගැන ඔබට කල්පනා කරලා බලන්න පුළුවන්. මේ දෙක දෙපැත්තට බර තියලා බලලා කල්පනා කරලා ඔබ තීරණය කරන්න මේකෙන් වඩා හොඳ මොකක්ද කියලා. ආපහු සරලව කිව්වොත් JVP හැර අනිත් පක්ෂ ඒගොල්ලෝ මේ ආගමික සංස්කෘතික වටපිටාව ඒගොල්ලන්ගේ දේශපාලනික වුවමනාවන් සඳහා පාවිච්චි කරනවා. ඒ හින්දා මේක ඒගොල්ලෝ ඒ පැත්ත ආරක්ෂා කරනවා. JVP එක මේ අයටත් අපි බෙදන්නේ එකම හැන්දෙන් කියන කතාව දඩමීමා කරගෙන සමට එක නීතිය කියන එක පෙන්වන්න ඒගොල්ලෝ මේ විදියට මේ වගේ දේවල් විසඳන්නට විමසන්නට උත්සුක වෙනවා. නමුත් ඒක ප්‍රශ්න කරන්නේ කොතනදීද? ඒක ප්‍රශ්න කරන්නේ අර මං කිව්ව කාරණේ. ඒගොල්ලෝ Tamanට අදාළ අයගේ ප්‍රශ්නවලදී එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලංකාවේ තියෙන ආගමික සංස්කෘතික සියලු ආයතන වලට වඩා පළවත්තේ JVP මූලස්ථානය ආගමිකයිද? ඒක ඒ තරම් පූජනීයයිද? ඒක දත තියන්නේ නැති කවුරුත් එතෙන්ට. අවසානයේ ඔබට හැමදාම වගේ ඉංග්‍රීසි කියමනක් හඳුන්වා දෙනවනේ. අද ඇල්බර්ට් අයින්ස්ටයින් කියන මේ මහා විද්‍යාඥයා ඔව් කියපු කතාවක් තියෙනවා. Science without religion is lame. Science without religion is lame. Religion without science is blind. අපි මුල් කොටස ගමු. Science without religion. ඒ කියන්නේ ආගමික ආభాෂයක් නොමැති විද්‍යාව. ඒක කොරයි. ඒ කියන්නේ ඉස්සරහට යන්න බෑ. ආගමික ආభాෂයක් නැති විද්‍යාව. ඒකට ඉස්සරහට යන්න බෑ. කොරයි. ලේම් කියන්නේ ඒකයි. ඔකට තව වචනයක් කියනවා අබ්බඝාතය කියලා. මම ඒ වචනේ පාවිච්චි කරන්න කැමති නැහැ. කොහොම හරි ඊළඟ කියමන තමයි ඒකේ අනිත් එක. Religion without science is blind. ඒ කියන්නේ විද්‍යාව ගැන සැලකිලිමත් නොවන ආගම ඒක අන්ධයි. ඔය අන්ධයි කියන වචනේත් මම පාවිච්චි කරන්න කැමති නැහැ. මොකද අන්ධයි ඉන්නවා අපිට වැඩි දක්ෂ අය. කොහොමදත් ඉතින් මේක සාහිත්‍යයක් හැටියට පාවිච්චි වෙනවනේ. ඒක නිසා මම ඒක ගත්තේ. අපව කියන්නම්. Science without religion is lame. Religion without science is blind. ආගමික ආభాෂයක් නැති විද්‍යාව. ඒකට ඉස්සරහට යන්න බෑ. ඒක කොරයි. ඒ වගේම තමයි විද්‍යාත්මක ආభాෂයක් නැති විද්‍යාව නොහඳුනන හෝ ගණන් ගන්නේ නැති ආගමික දේ පමණක් විශ්වාස කරන අයට ඒ ආගමට ඒකට ඉස්සරහට යන්න බෑ. මොකද ඒගොල්ලන්ට පේන්නේ නැහැ මොකුත්. අන්ධයි. ඒක නිසා අපිට මේ දෙපැත්තම ඕනේ. මේ දෙපැත්තම ඕනේ කියලා කියන්නේ භෞතිකවාදයයි විඥානවාදයයි දෙකම ඕනේ. ඒ වුණාට JVP එකේ නායකයා රෝහණ විජේවීර කියලා තියෙනවා ප්‍රකට බෞද්ධ ආයතනයක ඉහළ සවි කරලා තියෙන අකුණු සන්නායකයක් පෙන්නලා අහලා තියෙනවා. ඕකේ ඔච්චර බලයක් තියෙනවා නම් අර අකුණු සන්නායකයක් හයි කරලා තියෙන්නේ මොකටද කියලා. ඒ කියන්නේ නායකයාගේ ප්‍රශ්නය ඔබට තේරෙනවා. ඔහුට ආගම නොමැති විද්‍යාවක් තමයි තිබිලා තියෙන්නේ. එතකොට ඒක මොකද්ද? ආගම නොමැති විද්‍යාව. JVP ආණ්ඩුවත් ඒ වගේ කියලායි මට හිතෙන්නේ. ඒ හින්දා මට හිතෙන්නේ ඒ JVP නායකයාට වෙලා තියෙන්නේ මොකද්ද? ඒගොල්ලන්ට ඉස්සරහට යන්න බැරුව අවුරුදු ගණනාවක් දශක ගණනාවක් හිටියේ මොකද හේතුව? ඒකට හේතුව තමයි ආගම නොමැති විද්‍යාව. ඒක එක තැන පල් වෙනවා.
එකට ඉස්සරහට යන්න බෑ. Science without religion is lame. JVP එකේ නායකයා රෝහණ විජේවීර දශක 5ක් 6ක් තිස්සේ ලංකාවේ දේශපාලනේ පට්ට පල් වෙලා අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වුණේ ඔන්න ඔය හේතුව හින්දායි. ඒ හින්දා තවදුරටත් මේ JVP එක අනුගමනය කරන්නේ ඒ ක්‍රමයමද කියලා අපිට ප්‍රශ්නාර්ථයක් එක්ක අද දවසේ කතාව අමාර කරන්නට පුළුවන්. එහෙමනම් ඔබට ආරාධනා කරනවා අපේ channel එක subscribe කරන්න. ඒ වගේම bell button එක ඔබන්න. Patreon ගිණුමට ඔබ කැමති නම් සහයෝගය දෙන්න පුළුවන්. ඒ වගේම description එකේ තියෙනවා අපේ ගිණුම් අංකය. මතක් කළා ඔබට. එhmenan අපි නැවතත් හෙට මුණ ගැහෙමු දවසේ කතාවෙන්. ආයුබෝවන්.